ඔන්න මට වීඩියෝ එකක් කරන්න හිතුණාද ඇවිල්ලා මේ ඇත්තටම ඇවිල්ලා මම ඉන්නේ මේ කාමරේ තනියම. ඒ කියන්නේ කවුරුත්ම නැහැ. මේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්නේ තනියම. තනියම ඉද්දි තියෙන ෆීල් එක කියලා නිම කරන්න බෑ. මොකද ඇවිල්ලා යාළුවෙක් නැහැ. ෆැමිලි එකක් නැහැ. කිසිම කවුරුත් නැහැ. එතකොට මෙතන තනියම ඉද්දි අපේ තියෙන මානසික මට්ටම අපිටම කියලා නිමා කරන්න බෑ. ඒක ඇවිල්ලා දැන් අපි අපේ තියෙන ප්‍රශ්න තව කෙනෙක්ට කියන්න හෝ යාළුවෙක් හෝ කවුරුත් නැතුව ගියාම තියෙන මානසික මට්ටම හිතා ගන්න බෑ යාළුවනේ. ඔන්න ඕකයි ජීවිතේ. රට ජීවිතය කියන්නේ බොහොම අමාරුයි. හිතනවා ඇති රට ගියා කියලා අපි ඇවිල්ලා හොඳ සෆානේ ඉන්නවා කියලා. සෆාන නෙමෙයි. මෙහි ඇවිල්ලා බැලුවොත් තමයි තේරෙන්නේ රට ජීවිතය කියන්නේ තනිකරම වෙනම ලෙවල් එකක්. ඔන්න ඕකයි ජීවිතේ තියෙන හොඳම කාලේ ගෙවෙන විදිය.